ආයුබෝවන් ඉතින් ඕගොල්ලෝ ලංකාවේ ප්‍රවෘත්ති හරි ජාත්‍යන්තර ප්‍රවෘත්ති හරි ගැන අවධානයෙන් ඉන්නවා නම් ඕගොල්ලෝ දන්නවා ඇති මේ වෙනකොට ඉරානයේ දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් සිද්ධ වෙමින් පවතිනවා. ඇත්තම කිව්වොත් මීට දින කිහිපයකට කලින් තිබ්බට වඩා උද්ඝෝෂණ දැන් චුට්ටක් බාල වෙලා තියෙන්නේ. හැබැයි තාමත් ඊට දැවැන්ත අරගලයක් සිද්ධ වෙනවා. ඒ වගේම ජාත්‍යන්තර මාධ්‍ය වලින් අපිට පෙන්වන කතාවට අනුව අපිට කියන කතාවට අනුව නම් ඉරාන රජය ඊට දරුණු විදිහට මේ උද්ඝෝෂණ මැඩ පවත්වනවා. සමහර වාර්තාවලට අනුව වෙඩි තියලා දැන් දහස් ගාණක් මැරිලත් තියෙනවා. තත්වය කොච්චර දරුණුද කියනවා නම් මේ ඉරානයේ උද්ඝෝෂණකරුවන් වෙනුවෙන් ඇමරිකාව පවා දැන් මේ තත්වයට මැදිහත් වෙන්න සූදානමකින් ඉන්න බව තමයි පේන්නේ. ඒ වගේම බොහෝ දුරට ඇමරිකාව ඉස්සරහට ඇත්තටම මැදිහත් වෙයි කියලා තමයි අපිට හිතන්න පුළුවන්. හැබැයි කොහොමද මේ තත්වය උදා වුනේ? මෙතනින් පස්සේ මොනවා සිද්ධ වෙයිද? ලෝකයේ බහුදේශපාලන වාතාවරණය ඇතුලේ මොන වගේ වෙනසක් මේකෙන් සිද්ධ වෙයිද? ඉතින් ඉරාන ජනතාව උද්ඝෝෂණ කිරීමේ හේතු ගැන කියනවා නම් ඇත්තටම කිව්වොත් ඉරාන රජය ඉතාමත් අන්තවාදී ආගමික මතවාදත් එක්ක ජනතාව පීඩාවට පත් කරන රජයක්. එතකොට ඒ නිසා තමයි ජනතාවගේ අරගලය ඇති වෙන්නේ. ඒත් අද අපි පොඩ්ඩක් අවධානය යොමු කරන්න යන්නේ මෙතන ඇමරිකාව ඊශ්‍රායලය සම්බන්ධ වීම සහ භූගෝලීය වාතාවරණය ඇතුලේ මේ ගැටුම ඇති වෙන්න හේතු මොනවද කියන එක ගැනයි. ඉතින් සරලවම කිව්වොත් මේ ගැටුමේ මූලය තමයි මැද පෙරදිග ආධිපත්‍ය ලැබෙන්නේ කාටද කියන ප්‍රශ්නය. ඇමරිකාව සහ ඊශ්‍රායලය කියන බලවේගයටද එහෙම නැත්නම් ඉරානයේ කියන බලවේගයටද මැද පෙරදිග ආධිපත්‍ය අයිති? ඒක තමයි මෙතන මූලිකම ප්‍රශ්නය. එතනම මේක අද ඊයේ පටන් ගත්ත ප්‍රශ්නයක් නෙවෙයි, මේක දශක ගණනාවක් තිස්සේ තිබ්බ ප්‍රශ්නයක්. හැබැයි අද තියෙන තත්ත්වයට මේක උද්ගත වෙන්න පටන් ගන්නේ ඊශ්‍රායල් හමාස් යුද්ධය පටන් ගන්නවත් එක්ක. මොකද සරලවම කිව්වොත් හමාස් කියන්නේ ඉරානයේ බලල් අතක්. මැද පෙරදිග ආධිපත්‍ය පතුරවන්න ඉරානයේ විසින් පාවිච්චි කරන බලල් අතක් තමයි හමාස් සංවිධානය කියන්නේ. ඉතින් හමාස් සංවිධානය ඊශ්‍රායලයට පහර දෙනවත් එක්ක තමයි ඊශ්‍රායලයේ මේ මාස ගානක වසර කිහිපයකට යන මේ සැලැස්ම පටන් ගන්නේ ඉරානයට අයිති ඒ වගේ තියෙන බලල්ලත් එහෙම නැත්නම් ඉරානයේ ආධිපත්‍ය පතුරවන්න තියෙන එක එක මේ වගේ සංවිධාන වලට ක්‍රමානුකූලව පහර දෙන්න පටන් ගන්නේ. ලෙබනන් වල හිස්බුල්ලා සංවිධානයට කරන ප්‍රහාරයත්, ගාසා තීරයේ හමාස් වරුන්ට කරන ප්‍රහාරයත්, යේමනයේ හූති වරුන්ට කරන ප්‍රහාරයත් මේ දැවැන්ත සැලැස්මේ සුළුසුළු කොටස් විදියට හඳුනගන්න පුළුවන්. සමහර විට අපිට තහවුරු කරලා කියන්න බෑ ඉරානයේ සිද්ධ වෙන මේ ජනාරගලයටත් මේ උද්ඝෝෂණ මාලාවටත් ඇමරිකානු ඊශ්‍රායල් සම්බන්ධයක් තියෙන්න පුළුවන්. දැන් කොහොම හරි හැමෝටම තියෙන ප්‍රශ්නය තමයි ඇමරිකාව සහ ඉරානය අතර ඍජු ගැටුමක් ඇති වෙයිද කියන එක. බොහෝ දුරට උත්තරේ තමයි ඔව්. ඇත්තම කිව්වොත් දැන් මේ බහුදේශපාලනික විචල්යන් ගමන් කරන ආකාරය බැලුවාම අපිට පේන්නේ ඇමරිකාව සහ ඉරානය ඍජු ගැටුමකට යන්න ඉතාමත් ආසන්න බවක් තමයි. හැබැයි මම හිතන්නේ නැහැ මේ සතිය ඇතුළත ඒක සිද්ධ වෙයි කියලා. මොකද ඇමරිකාවේ ප්‍රධාන එයාක්‍රාෆ්ට් කැරියර්ස් ප්‍රධාන යුද නැව් 12ක්ම තියෙන්නේ මේ වෙනකොට කැරිබියන් මුහුදේ. 6ක් වගේ සුළු ප්‍රමාණයක් තමයි අරාබි මුහුදු අරාබි බොක්ක ආශ්‍රිතව තියෙන්නේ. ඒ නිසා ඇමරිකාවට ඉරානයට මිසයිල ප්‍රහාරයක් වගේ එල්ල කරන්න පුළුවන් වුණත් ඉරානයෙන් ප්‍රතිප්‍රහාර එල්ල කරොත් ඒකට නිසි අයුරින් මුහුණ දෙන්න අවශ්‍ය කරන යුද වත්කම් මැද පෙරදිග ආශ්‍රිත කලාපේ නැහැ. ඒ නිසා ඇමරිකාව දැන්මයි කියන්නේ දින කිහිපයක් ඇතුළතදී ඉරානයට ප්‍රහාර දෙයි කියලා ප්‍රහාරයක් එල්ල කරයි කියලා හිතන්න බෑ. හැබැයි මම හිතනවා මේ අප්‍රේල් මාසයට කලින් වගේ ඇමරිකාව ප්‍රහාරයක් එල්ල කරනවා නම් ඒක අනිවාර්යෙන් එල්ල කරයි කියලා. මොකද මේ අවුරුද්දේ මැද අග වෙනකොට ඇමරිකාවේ ඡන්ද පැවැත්වෙනවා. කොංග්‍රස් එකට නියෝජිතයන් පත්වෙන ඡන්ද. එතකොට මම හිතන්නේ නැහැ ඡන්ද ලං කරගෙන ඇමරිකාව යුද වාතාවරණයක් තියන්නේදී කියලා. ඉතින් අනිවාර්යෙන්ම ඡන්දෙ එන්න කලින් විශේෂයෙන්ම යුද්ධයක් දිනා ගන්න පුළුවන් වුණොත් ඒක ඡන්දෙටත් බලපාන නිසා අනිවාර්යෙන් ඡන්දෙ ලං වෙන්න ඉස්සෙල්ලා ගැටුමකට ඇතුල් වෙනවා නම් ඒක කරයි කියලා මම විශ්වාස කරනවා. එතකොට ඇමරිකාව ඉරානය ඍජු ගැටුමකට ආවොත් ඒක ලෝක දේශපාලනයට කොහොම බලපායිද? මේ මගේ සිද්ධියක් ඇති වුණොත් ඇත්තටම ඇමරිකාව ඉරානය පරාද නොකලත් ඉරානය සහ මැද පෙරදිග කලාපයම ලොකු අර්බුදයකට පත් වෙනවා. බහුදේශපාලනිකව ගත්තොත් මේකෙන් ප්‍රධානම හානියක් සිද්ධ වෙන්නේ චීනයට. මොකද
චීනයට ඇමරිකා කාවුණු ප්‍රභවයකින් නැතුව එන තෙල් විශාල ප්‍රමාණයක් එන්නේ වෙනිසියුලාවෙන් සහ ඉරානයෙන්. ඉතින් අපි හැමෝම දන්නවා වෙනිසියුලාවේ තත්ත්වය මොන වගේ තැනකද තියෙන්නේ කියලා. එතකොට මේ වෙනකොට ඇමරිකාවට පාලනය කරන්න බැරි චීනයේ ඉන්න එකම තෙල් සැපයුම්කරුවා තමයි ඉරානය. එතකොට ඇමරිකාව සහ ඉරානය අතර ඇතිවන ගැටුමකින් ඉරානය දැඩිව අස්ථාවර වුණොත් ඒක චීනයේ කර්මාන්තවලට සහ චීන ආර්ථිකයට චීනයේ ලෝක දේශපාලනයට විශාල බලපෑමක් ඇති කරන්න පුළුවන්. තවත් අතකට රුසියාවේ ප්‍රධානම මිත්‍රරටක් තමයි ඉරානය. එතකොට රුසියාවටත් මේක දැඩි ප්‍රහාරයක් බවට පත්වෙන්න පුළුවන්. සමහර විට මේ නිසාම ඇමරිකාව ඉරානයට පහර දෙන්නාවොත් රුසියාවයි චීනයයිත් මම හිතන්නේ නෑ රුසියාවයි චීනයයි ඇමරිකාවට පහර දෙන්නේ කියලා. මොකද ලොකුම බලවතුන් කවදාවත් ඍජුව පහර දෙන්න යන්නේ නැහැ. බොහෝ වෙලාවට මොලේ තියෙන විදියට වැඩ කරනවා නම් ඒ නිසා ඔවුන් ඇමරිකාවට ඍජුව පහර දෙන්නේ ඉන්නේ නැහැ. ඇත්තම කිව්වොත් බොහොම වෙලාවකට බොහෝ දුරට. හැබැයි ඒගොල්ලෝ මොනම විදියකින් හරි ඉරානයේ සහයට තැමිනේ කියලත් මං විශ්වාස කරනවා. ඒ හැරුණාම ඉතින් මොනවා වෙයිද කියන එක දෙවියන්ටම බාරයි.